ඒක හොඳයි. අපි මේ අභිරහස මුල හොයාගන්නකම් ඔය දෙන හැංගෙන්න. අර බලන්න. සඳහන් මෙහෙමත් යැත්තෙනවා සැකයක් එක් බඩ බලන්න. අන්න අර. ඔයා නම් හරිම දක්ෂයි යන්නේ. ඔයා දැන් අපේ යාළුවෙක් වෙලා ඉවරයිනේ. විශේෂයෙන් මේ මගේ. යා. මේ ටකරන් බල්ලා අපේ පරම මිතුරා වුණාට මට නම් හිතෙන්නේ අර පොලිස් නෝන අපේ පරම හතුරා කියලා. බය වෙන්න එපා ශකි. අපි මේ ටෝකියෝ නගර ජනාකීර්ණම් පළාතට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ සෙනඟට එකතු වෙමු එච්චරයි. සංචාරකයෝ 4 දෙනෙකුයි බල්ලෙකුයි රොබෝ කෙනෙකුයි සෙනඟ අතරට එකතු වෙන්න මාරු තමයි. හොඳට තියේ. මේ විදිහේ සෙනඟ අතරට කවල වුණාම අපිව කාටවත් හොයාගන්න බැරි වෙයි. ඒක නම් හරියන්නේ නෑ ෂෙගි. අපිව කොහේ හිටියත් අඳුන ගන්න පුළුවන්. හලෝ වෙල්මා ඩිංකි. හලෝ එලියට්. ඔයා මොනවද ජපානයේ කරන්නේ? මගේ අම්මටයි තාත්තටයි කියලා මම මෙහාට ආවේ. මගේ හොරාගත්තු සම්මානේ මම කොහොම හරි ගන්නවා. ඒක පොරොන්දුවක්. ඔයා හොරෙක්. මෙයන් එලියට් වෙල්ම හොරෙක් නෙවෙයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි අර නම් අනිවාර්යෙන්ම රාසෙක්. මේ පොලිස් මෙන්න මේගොල්ලෝ මෙහෙ. දැන් අල්ලයි අපේ වලිගේ. කලබල වෙන්න ඕනේ නෑ. අපි ඉක්මනට අර පැත්තෙන් යමුකෝ. ඔයගලන්ට පිස්සුද? ඒ යන්නේ ඒගොල්ලෝ තමයි. අන්න යනවා. අල්ලගමු. ඔහම ඉන්න. මගෙන් බේරණ එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. දැන් ඔයාලට මොනවද කියන්න තියෙන ෂගි? සයනාරා. අරගොල්ලෝ අපිව හොයන එක නවත්තන්නේ. අපි ඉක්මන් කරලා මෙතනින් පැන ගන්න ක්‍රමයක් බලන්න ඕනේ. ඒ යර බලන්නකො නිකන් පිස්සු ඇතින හෝටලයක්. එහෙමනම් ඉතින් ඒ පිස්සු හැදෙන හෝටලය ඇතුළට යමු. අපිට නිදා ගන්න තැනකුත් ඕනේනේ. හරි මං නන් ටික දුන්නා. මිස්ටර් සිරි, මිස් රූසිරි, මිස් සිරිනි. එතකොට මං තමයි මිස්ටර් සුනිමල්. තරහ වෙන්න එපා බැටි. මට කාලා නිදා ගන්න හොඳම පොට් එක තමයි යන්න අතෙන්. ඔයා දන්නවනේ මම නිින්දෙන් කොච්චර දඟලනවද කියලා? ඔයා ඉල්ලන්නේ මේ හෝටලේ ෂේප් ඇතුලේ නිදාගන්න කියලාද? ඒකත් නරක නෑ මිස්ටර් සුනිමල්. මමයි සුනිමල් කියන්නේ. මෙයා මිස්ටර් සිරි. ඒකට එච්චර කරදර වෙන්න දෙයක් නැතිවි. මගේ යාළුවට ඕනි කරන්නේ ආරක්ෂිත තැන. යාන්තම් ඇති. මේ කාමරවලට අපේ ගෙවල් පැත්තේ නම් කියන්නේ ලාච්චු කියලා. මේක ටෝකියෝවේ උන් හොටලයක් නේ ෆ්‍රෙඩි. මේ ඉන්න අය සැකසුරුම ගැන උගක් හිතනවා. අනේ සෝරි ස්කුබි. අපි දෙන්නට මෙතන ඉන්න ඊට මදින්නේ. ඔයා එළියට ගිහිල්ලා මුර කරන්න. බය වෙන්න පාස්කෝ. ටෝකියෝ වගේ ආරක්ෂිත නවීන නගරයක බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මාරේටි අර. මේ බලන්න. අනේ පේන විදිහට නම් මේ රාක්ෂයා ෂෙක්කි.